සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සෑම්ප්නෙට් YouTube channel එකට එකතු වුණාට. අද CCNA පාඩම් මාලාවේ පළවෙනි මොඩියුල් එකට අදාළ 4 වෙනි මාතෘකාව කතා කරන්නේ. අපි ගිය මාතෘකාවෙන් කතා කරා data communication කරන්නේ කොහොමද? data transmission කරන්නේ කොහොමද කියලා. data transmission වල type ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. හරි. අපි මේ වෙනකොට දන්නවා data transmission කියන්නේ මොකක්ද කියලා. data transmission වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අනුක්‍රමික සහ සමාන්තර කියලා. අපි මේකට කියනවා සීරියල් ට්‍රාන්ස්මිෂන් සහ පැරලල් ට්‍රාන්ස්මිෂන් කියලා. අනුක්‍රමික කියන්නේ සීරියල් ට්‍රාන්ස්මිෂන් කියන එකට. සමාන්තර කියන්නේ පැරලල් ට්‍රාන්ස්මිෂන් කියන එකට. අනුක්‍රමික එහෙම නැත්නම් සීරියල් ට්‍රාන්ස්මිෂන් එකේදී වෙන්නේ අපි දත්තයක් යවනකොට බිට් එකෙන් බිට් එක අනුපිළිවෙලට තමයි කේබලය හරහා ගමන් කරන්නේ. බිට් එකෙන් බිට් එක අනුපිළිවෙලට කේබලයක් හරහා ගමන් කරන එක තමයි වෙන්නේ. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි එකම නාලිකාවකින් දත්ත යවනවා. ඒ කියන්නේ එක තනි කේබල් එකකින් මේ ඩේටා එක යවනවා. ඒ ඩේටා එක යවනකොට බිට් එකක් යනවා. ඊට පස්සේ තව බිට් එකක් යනවා. මේ විදිහට එක බිට් එකක් පිටුපස්සේ එක බිට් එකක් තමයි ගමන් කරන්නේ. එතකොට මේකට අපිට ලොකු වියදමක් දරන්න ඕනේ නෑ මේ කේබල් එකකට මේ විදිහට දත්ත ට්‍රාන්ස්මිෂන් කරන්න ලොකු වියදමක් අපිට දරන්න වෙන්නේ නෑ. අපිට මේකට ගන්න පුළුවන් උදාහරණ තමයි USB කේබල් එක, SATA කේබල් එක, අපේ ඊතර්නෙට් කේබල් එක කියන දේවල් තියෙනවානේ. මෙන්න මේ කේබල් පාවිච්චි කරන්න මෙන්න මේ සීරියල් ට්‍රාන්ස්මිෂන් කියන තාක්ෂණය. ඔන්න CCN එකේදී අපිට වැදගත් වෙන තැන. එතකොට USB කේබල් එක, SATA කේබල් එක, ඊතර්නෙට් වගේ කේබල් වලදී සීරියල් ට්‍රාන්ස්මිෂන් තමයි පාවිච්චි කරන්නේ. සමාන්තර එහෙම නැත්නම් පැරලල් ට්‍රාන්ස්මිෂන් එක මීට වඩා වෙනස්. පැරලල් එකේදී වෙන්නේ එකපාර බිට් කිහිපයක් එක මොහොතේම යවනවා. දැන් උඩ මතකනේ අපි එක බිට් එකක් ගියාට පස්සේ තමයි එක බිට් එකක් ගියේ සීරියල් ට්‍රාන්ස්මිෂන් එකේදී. හැබැයි පැරලල් එකේ ඊට වඩා වෙනස්. පැරලල් එකේ එකපාර බිට් කිහිපයක් එකම මොහොතේ යවනවා. බිට් 8ක් 16ක් 32ක් වශයෙන් මේ විදිහට බිට් යවන අවස්ථා තියෙනවා. එතකොට මේකට ගන්න පුළුවන් උදාහරණ කේබල් එකක් අපි ගත්තොත් අපේ ප්‍රින්ටරේ තියෙනවානේ ප්‍රින්ටරේ කේබලේ ඔයාලා දැකලා ඇති ඒක ටිකක් ලොකුයි. මේක ඇතුලේ තියෙනවා තවත් ඇතුලේ කේබල්. එතකොට මේක ඇතුලේ තියෙන මේ කේබල් හරහා ඒ කියන්නේ කේබල් කිහිපයක් හරහා මේ දත්ත යවනවා. එකපාර බිට් 8ක් යවනවා නම් රැහැන් 8ක් හරහා තමයි මේක ගමන් කරන්නේ. හරිද? ඒ කියන්නේ බහු රැහැන් හරහා තමයි සමාන්තරව මේක ගමන් කරන්නේ. මේකෙන් අපිට ඩේටා යවන්න පුළුවන් කෙටි දුර විතරයි. දිගු දුර ඩේටා අපිට අමාරුයි මේ පැරලල් ට්‍රාන්ස්මිෂන් ක්‍රමේ හරහා යවන්න. එතකොට මේකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පරිගණකයේ අභ්‍යන්තරය තුළ. එහෙම නැත්නම් ඩිවයිස් එක අභ්‍යන්තරයේ තමයි මේ වගේ කේබල් පාවිච්චි කරන්නේ. සමහර වෙලාවට අපි ප්‍රින්ටර් එහෙම කනෙක්ට් කරන්නත් මේවා පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට පැරලල් පොට් කියලා ප්‍රින්ටරේ තියෙනවා. ඔයාලා බලන්න පිටිපස්සේ ඔයාලගේ මේ කම්පියුටරේ පිටිපස්සේ තියෙනවා පැරලල් පොට් කියලා එකක්. ඒකට කනෙක්ට් කරන කේබලේ බලන්නකෝ කොච්චර මේ කනෙක්ට් වෙන්න තියනවද කියලා වයර්. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක සමාන්තර මේ පැරලල් ට්‍රාන්ස්මිෂන් එකේ කේබල් එක කොච්චර ලොකුද කියලා. එතකොට ඔයාලා දැකලා ඇති මේ ID කේබල් එක අපි හાર્ඩ් එකට ඉස්සර ගහපු ID කේබල් එක කේබල් කීයක් හાર્ඩ් එකට කනෙක්ට් වෙනවද මතක ඇතිනේ. ඉතින් අන්න ඒ වගේ තමයි මේ පැරලල් ට්‍රාන්ස්මිෂන් එක වෙන්නේ. අන්න ඒ වේ පාවිච්චි වුණ මේ තාක්ෂණය තමයි මේ පැරලල් ට්‍රාන්ස්මිෂන් කියලා කියන්නේ. එතකොට පැරලල් ට්‍රාන්ස්මිෂන් කියන එක කෙටි දුර සඳහා යෝග්‍යයි. හැබැයි වැඩිපුරම දැන් පාවිච්චි කරන්නේ මේ පැරලල් ට්‍රාන්ස්මිෂන් කියන එක පාවිච්චි වෙන්නේ නැති තරම් සීරියල් ට්‍රාන්ස්මිෂන් කියන එක තමයි ගොඩක් වෙලාවට දැන් පාවිච්චි වෙන්නේ. මොකද තනි කේබලයක් කරා අර බිට් එක යවලා ඉතාමත් වේගයෙන් ඩේටා මේ ට්‍රාන්ස්මිෂන් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් නිසා. මම හිතනවා දැන් ඔයාලට ඩේටා ට්‍රාන්ස්මිෂන් වල ප්‍රධාන කැටගරි දෙක ගැන අවබෝධයක් ඇති කියලා. ඊළඟට අපි දැනගන්න ඕනේ ඩේටා ට්‍රාන්ස්මිෂන් ගැන කතා කරනකොට ට්‍රාන්ස්මිෂන් මීඩියා මොනවද කියලා. ඒ කියන්නේ දත්තයක් තව තැනක ඉඳන් තව තැනකට නිකන් යවන්න බෑනේ. ඒකට මොනවා හරි මාධ්‍යයක් පාවිච්චි කරන්න ඕනේ. එක්ක වයර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයර්ලෙස් වෙන්න පුළුවන්. ඉතින් මේ ඩේටා ට්‍රාන්ස්මිෂන් කරන මීඩියා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි වයර්ලස් අනිත් එක තමයි වයර්. වයර්ඩ් කියන එකේදී අපි පාවිච්චි කරනවා ඊතර්නෙට් කේබල් වගේ කේබල් පාවිච්චි කරනවා. වයර්ලස් කියලා කියන්නේ බ්ලූටූත්, වයිෆයි, ඉන්ෆ්‍රාරෙඩ් මේ වගේ දේවල්. එතකොට ඩේටා ට්‍රාන්ස්මිෂන් කරන්න මීඩියා පාවිච්චි වෙනවා. එතකොට ඔන්න ට්‍රාන්ස්මිෂන් මීඩියා මොනවද කියලාත් දැන් ඔයා දන්නවා. මේ දෙන්නේ ඔයාලට CCN එකේ CCN එක්සෑම් එකට අවශ්‍ය කරන බේසික් දැනුම. මොකද මෙතනින් එහාට අපි කතා කරන ගැඹුරු දේවල් දැනගන්න නම් මේ බේසික් එක ඔයාලගේ ඔලුවට වැටෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ ඩේටා ට්‍රාන්ස්මිෂන් එකේදී
බාධා සමහර වෙලාවෙදි වෙනවා. මෙහෙම බාධාවක් වෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. එහෙම වෙන්න පුළුවන් අවස්ථා 3ක් අපිට තියෙනවා. එකක් තමයි සිග්නල් ඩිස්ටොරේෂන් කියන එක. ඒ කියන්නේ අපිට සිග්නල් එක නැති වුණොත් එහෙම නැත්නම් සිග්නල් එකට බාධාවක් ඇති වුණොත් එහෙම ඒ ඩේටා එක අනිත් තැනට යවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි ඩේටා ලොස් එක. අපි යවන දත්තේ ලොස් වුණොත් එහෙම එතකොටත් අපිට ඩේටා එක ට්‍රාන්ස්මිෂන් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. අනිත් එක තමයි ලෙටරන්සි කියන එක. ලෙටරන්සි කියලා කියන්නේ දත්තය යවන්න ගතවන කාලය. දත්තය යවන්න ආරම්භ කරන සහ දත්තේ යන්න ගතවන කාලය තමයි ලෙටරන්සි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන තුනත් අපි දැනගෙන ඉන්න ඕනේ. අපේ ඩේටා ට්‍රාන්ස්මිෂන් එකක් කරනකොට මෙන්න මේ තුන තමයි අපිට බාධාවන් හැටියට වෙන්නේ. ඉතින් හරි. ඔන්න ඔය ටික ඔයාගේ ඔළුවේ තියාගන්න ඕනේ බේසික් ඩේටා ට්‍රාන්ස්මිෂන් ගැන කතා කරනකොට. අද වීඩියෝ එකෙන් අපි කතා කරේ ඩේටා ට්‍රාන්ස්මිෂන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙනවා සහ එම කොටස් වලින් කොහොමද ඩේටා ට්‍රාන්ස්මිෂන් කරන්නේ කියලා. ඒ වගේම ඩේටා ට්‍රාන්ස්මිෂන් මීඩියා ගැනත් අපි කතා කරා. ඩේටා එකක් sannivedanaya කරනකොට එහෙම නැත්නම් ඩේටා එකක් එක තැනක ඉඳන් තවත් තැනකට යවනකොට ඇතිවෙන ගැටලු බාධාවන් මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි මේකෙම දිගුවක් නැවත වතාවක් අරගෙන එනවා. ඉතින් මම හිතනවා ඔයාලට CCNA එක්සෑම් එකට අවශ්‍ය කරන ඩේටා ට්‍රාන්ස්මිෂන් ගැන දැනුම මේ වීඩියෝ වලින් ලැබෙයි කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ අදහස් දක්වන්න. ඒ වගේම අපි දාන වීඩියෝ ඉතාමත් ඉක්මනින් ඔයා ගාවට එන්න අපේ YouTube channel එක subscribe කරන්න.